වයිටා අද අපි මොකද්ද කරන සෙල්ලම? මං අද ටීචර් වෙන්නම්. ඔයා මං කියන දේ අහගෙන හොඳ බබෙක් වගේ ඉන්න ඕනේ. කෝ දැන් මං කියන දේ අහන්න හොඳ බබාලා වගේ. අද අපි ගස් ගැන කතා කරමු. ගස් වලින් අපිට ගොඩක් දේවල් ලැබෙනවා. පළතුරුත් ලැබෙනවා. එළවලුත් ලැබෙනවා. තව අපිට හුස්ම ගන්න ගස් උදව් වෙනවලු. අපි වතුර දාලා පෝර දාලා ගස් බලා ගන්න ඕනේ. හොඳද ළමයි? මං කියන දේ තේරුණා නේද? එදා අවුරුදු දවසේ අපි හිටවපු ගහට වතුර දාන්න ඕනේ. අපි යමු වයිටා. චූටි දුව මොකද්ද පුතේ ඔයා කරන්නේ? මම මේ පැලේට වතුර දානවා අම්මේ. පුතේ අපි අවුව වෙලාවට ගස් වලට වතුර දාන්නේ නැහැ. අනික මෙච්චර ගොඩක් වතුර දාන්නෙත් නැහැ පුතේ. වතුර දාන්න ඕනේ පැලේ මුලට. මං වැරැද්දක්ද කළේ අම්මේ? යමුකෝ ගෙට. මං කියලා දෙන්නම්කෝ චූටි දුවට. ගස් වල අපිට ගොඩාක් හොඳ දේවල් දෙනවා පුතේ. ගස් තමයි අපිට හුස්ම ගන්න හොඳ වාතය ලබා දෙන්නේ. ඒ වගේම තමයි පුතේ අපිට වගේම සතුන්ටත් ආහාර පාන ගස් වලින්ම ලැබෙනවා. ඒ වගේම බෙහෙතුත් ලබා දෙනවා. තව අපිව දැඩි අවුරශ්මයෙන් ආරක්ෂා වෙන්න සෙවන ලබා දෙනවා. ඒ වගේම අපේ නිවාස හදාගන්න අවශ්‍ය දැවත් ලබා දෙන්නේ ගස්ම තමයි. තව අපේ පස සෝදා යෑමත් ගස් නිසා අඩු වෙනවා. ඒ වගේම පසත් සාරවත් වෙනවා. ගොඩාක් ප්‍රයෝජන තියෙනවනේ අම්මේ. මම පුතාට මේ කියලා දුන්නේ ගොඩාක් සරලව. ඔයා ලොකු වුණාම මීට වඩා හොඳට තේරෙයි. ගස් අපිට ඕනෙමයි නේද අම්මේ? ඔව් පුතේ. ගස් අපි රැක ගන්න ඕනේ. හරියට අපේ පණ වගේ. මට මතකයි ඉස්සර 100 අවුරුද්දට වැඩාල්ලද්දී ගහක් හිටවනවා. ඒක තාමත් ඒ විදිහටම කරනවා. තව මගේ හැම උපන්දිනයකටම ගහක් හිටවනවා. ඒව තමයි අද ලොකු ගස් වෙලා ගමේ වත්තේ හැමතැනම තියෙන්නේ. අද ඒවයින් ලැබෙන පළතුරු වර්ග සත්තුන්ටත් කොටසක් දීලා තමා සියා කඩන්නේ. කඩන පළතුරු එළවලු ගෙදරටත් තියාගෙන ගමේ අහල පහල අයටත් දෙනවා. ඒක ධම්මේ ගමේ ගස් ගොඩක් තියෙන්නේ. රස්නෙත් අඩු ඒ නිසාම නේද අම්මේ? අපි කෑව අඹ, පේර, කජු, නාරං, ලොවි, වෙරළු, අන්නාසි මේ ඔක්කොම 100 හිටවපු නේද අම්මේ? ඉතින් ඇයි අම්මා මට වතුර දාන්න එපා කිව්වේ? පැලවලට වතුර දාන්න හොඳම වෙලාව උදේ හරි හවස හරි පුතේ. තද අවුව වෙලාවට පැලවලට වතුර දැම්මහම ඒ වතුර අවුව නිසා වාෂ්ප වෙනවා පුතේ. ඉක්මනට වතුර වේලෙනවා. ඒ නිසා අවුව අඩු උදේටයි හවසටයි තමයි ගස්වලට වතුර දාන්න හොඳම වෙලාව. අනික ගස්වලට පැලවලට වතුර දානකොට වතුර දාන්න ඕනේ පැලේ මුලට වදින්න. ඒ කියන්නේ පසට. එතකොට තමයි ඒ පසෙන් ඇතුල් වෙන වතුර මුල් හරහා පැලේට උරාගන්නේ. ඒ උරාගන්න වතුර පැලේ අතු වලට බෙදිලා කොළවලට ගමන් කරනවා. අපි හවස ගස්වලට වතුර දාමු. තව එළවලු පාත්තියටත් වතුර දාමු. තව ආච්චි අම්මා දුන්න බම්බටු බණ්ඩක්ක බීජ ටිකත් පැල කරමු. සියා දුන්න peer පැලෙත් හිටවමු. ෂෝක් නේ අම්මේ.